ඔයාලට ඔන්න මගේ YouTube channel එකට ඔයාලව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට මගේ day vlog එකක් අරගෙන ආවා. අද ඇත්තටම කිව්වොත් පන්ති දවසක්. අද දවසම වගේ පන්ති උදේ 8ට පටන් ගත්ත පාර හවස 3 වෙනකම් පන්ති තියෙන දවසක් අද. ඉතින් ඔයාලටත් මම ඉතින් පෙන්නන්න හිතුවා. ඉතින් මම අද පන්තියට ගොඩක් කලින් ආවේ ළමයි ඉන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් වගේ. ඔන්න ඉතින් ක්ලාස් එක ඇතුලේ මම පොඩ්ඩක් ඉතින් එළිය view එකත් ඔයාලට මෙන්න මෙහෙම පෙන්නන්න හිතුවා. මෙන්න මෙහෙම තමයි ඉතින් channelෙන් එළිය බලනකොට පේන්නේ. ඉතින් මම බොහොමත් අමාරුවෙන් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ. ඔන්න ඉතින් මේ ගෙදර යන ගමන් තමයි ඔයාලට පේන්නේ. ඔන්න ඉතින් අද අපේ තාත්තා ගෙදර. ඉතින් වෙනදනම් බස් එකේ තමයි ක්ලාස් යන්නේ ඉන්නේ. ඒ වුණාට ඔන්න අද නම් ත්‍රිවිල් එකේම යන්න පුළුවන්. ඔන්න ඉතින් ඒ යන ගමන් බොහොම අමාරුවෙන් වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගත්තා. ඉතින් මේ කැමරා කරනකොට පොඩක් හෙල්ලෙනවා. ඒ වගේ එක එක ඒවා තියෙනවා ඇති. ඉතින් ඒකට සමාවෙල්ලනවා. මොකද මම normal phone එකකින් මේ ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ටික ගන්නෙ. මේ තියෙන්නේ අද අපේ තාත්තා ගෙදර ඉන්න හින්දා මම එයාගේ ගත්ත කටුචෝරු. සාමාන්‍ය අපි වගේ ජීවිතවල දවස් ගෙවෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් හැමෝගෙම අර ඔයාලත් එක්ක අපි හිටවපු මේ තියෙන්නේ මල් පැලේ, සූර්යකාන්ත මල් පැලේ මලක් පිපිලා. ලස්සනයි නේද? මේ ඉන්නේ ජාත්‍යන්තර ඔටුනු පලන් අපේ බූලි. ඔන්න ලස්සන්ට මෙදට ඉරේලිය වැටුණා. මට හිතුණා ඉතින් ඒකත් ගන්න ඕනි කියලා. දැන් ටිකක් අවස් වෙලා තියෙන්නේ. ඉතින් පොඩක් එළියට පහළියට ඇවිල්ලා මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න හිතුණා. මේ තියෙන්නේ අපේ ගිට උඩින් තියෙන රබර් වත්ත. ඉතින් හවස් වෙලාවට ඒ පැත්ත හරිම ලස්සනයි. ඒ කියන්නේ අර හිරු එළිය ඒ කියන්නේ හෙන්නේ බෑගෙන යන්නේ ඉර. ඉතින් අර විදියට අමුතු ලස්සනක් ඉතින් එතනක් තියෙනවා. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලට පෙන්නන්න ඕනේ කියලා.
එන්නක පඩ්ඩක් පෙන්න්නට මේ බලන්න මොක්කු දෙන්න කියලා මේක ඇතුලේ කුල්ලු පැටව ඉන්නවා හරිම ශෝකනේ මම දැන්තමයි පාරටාවම දැක්කේ ඔයාලට පේනවද මන්ද බලන්න මං හිතනවාලට පේනව ඇති කියලා මං ඉතින් ටෝච් එළිය එහෙම ගහන්න ගියෙත් නෑ පැටවුන්ට නිකන් අර හොඳ නෑ වගේනේ නේද පොඩක් චූටිනේ තාම ඒ හින්දා බලන්නකො පේනවද කියලා මං ඉතින් උපරිමයෙන්ම ගන්න try කරා මේ මගේ කියන්නේ මේ මට මේ එකෙන් ලයිට් එක දාගන්න තිබුණා ඒ වුණාට මම මේ වීඩියෝ එක ගන්න වෙලාවේ මගේ බැටරි පවර් එක 15යි තිබුණේ ඉතින් මට ඒක කරගන්න බැරි වුණා මට මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා අනේ මන්ද හරිම ෂෝක් අප්පා ඔන්න ඉතින් වැඩ සේරම ඉවර කරලා රෑ වෙනකොට තමයි ඉතින් වැඩ ටික මතක් වෙන්නේ ඉතින් පොඩි වැඩ වගේක් තිබුණා නෝට් වගේක් ලියන්න ඕනේ ඒ ටිකත් ඉතින් රෑ වෙලා තමයි පටන් ගත්තේ දවසේ කොච්චර කාලය තිබුණත් මට වැඩ කරන්න හිතෙන්නේ මතක් වෙන්නේ කල්පනාවට එන්නේ මේ හැමදේම මතක් වෙන්නේ රෑට තමයි අනේ මන්ද ඇයි කියලා හැබැයි රෑට නම් ඉතින් කම්මැලි නැතුව පාඩම් වැඩක් කරගන්න පුළුවන් ඉතින් මට නම් ඔයාලටත් එහෙමද කෝ බලන්න මං වගේ රෑට පාඩම් කරන්න හිතන අය පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ඉතින් අදගෙනාවේ ලොකු වීඩියෝ එකක් නෙවෙයි ඉතින් මට පුළුවන් විදියට ඉතින් මම පොඩි මේ විදියට වීඩියෝ වලට දාන්නම් ඒ අතරතුරම ඔයාලට මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකට 200කටත් වැඩිය හදවත් ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා ඉතින් ආදරෙන් මතක් කරනවා ඒ වගේම මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ගම මගේ channel එක subscribe කරපු නැති අය subscribe කරන්න කියලා එහෙනම් අදට ගිහින් එන්න